විදුලි බල මණ්ඩලය. ඇත්තටම අද මේ මාධ්‍ය හමුව කැඳවන්න හේතුව මේ දවස්වල සිද්ධ වෙන ලංකා විදුලි බල මණ්ඩලය ඇතුලේ අවිධිමත් ප්‍රතිවගතකරණය ගැන කරුණු දැක්වීමට තමයි අවශ්‍යතාවය තියෙන්නේ. මොකද මේ ක්‍රියාවලිය මේ කරගෙන යන විදිහ ඒ කියන්නේ අපි ප්‍රතිවගතකරණයට විරුද්ධයි කියලා ඇතම් කෙනෙක් කියන්න පුළුවන්. නමුත් ප්‍රතිවගතකරණයට නෙමෙයි මේ විරුද්ධව කතා කරන්නේ. ප්‍රතිවගතකරණය කරන එකට අපි සියලු දෙනාම එකඟයි. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ කරන ක්‍රියාවලිය කියන්නේ දැන් මේ දවස්වල කරගෙන යන අවිධිමත් ක්‍රියාවලියට විරෝධතාවය පළ කිරීම සහ ඒ ක්‍රියාවලියේ තියෙන ඇතම් ලූප් හෝල් ඒ කියන්නේ මේ ක්‍රියාවලිය කරගෙන යන අවිධිමත් ක්‍රමවේදය ගැන කරුණු සඳහන් කරන්න සහ මෙතනින් එහාට ඉදිරියේදී අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක දැනට ඉන්නේ. එතකොට මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය කොහොමද ඉදිරියට ගෙනියන්නේ කියන එක ගැන සාකච්ඡා කරන්න තමයි මේ මාධ්‍යමෝ කැඳවුවේ. ඇත්තටම මේ සංශෝධන කියන්නේ මේ පනතට විදුලි බල පනතට සංශෝධන ගෙනාවා මුලින් සංශෝධන ගෙනාවේ මේ රජය ආවට පස්සේ එතකොට මේ සංශෝධන සඳහා සංශෝධන වලදී එකඟ වෙච්ච කරුණු කාරණා කීපයක් තියෙනවා. එතකොට මේ කරුණු අනුව මේ විදුලි බල මණ්ඩලය කොටස් 6කට වෙන්වීමට නියමිතව තියෙනවා සමාගම් 6කට. එතකොට මේ සමාගම් 6න් 4ක් මේ වෙනකොට හදලා තියෙනවා. එතකොට මේ සමාගම් 4ට සේවකයන් අනියුක්ත කිරීම තමයි මේ දිනවල සිද්ධ වෙන්නේ. ඒතකොට මේ සේවකයන් අනියුක්ත කරන්න උසාවියේ තීරණය අනුව දිනයක් දීලා තිබ්බ අගෝස්තු 27 කියන දිනය. ඒතකොට අගෝස්තු 27 වෙනකොට මේ සේවකයන්ට ලියුම් අනියුක්ත කිරීමේ ලිපි ලබා දීමට නියමිතව තිබ්බා. ඒතකොට ඒ ලිපි ලබලා දුන්නා. ඒ ලිපිය ලබලා දීපු විදිහ සහ ඒ ලිපියේ අන්තර්ගත කරුණු ඉතාමත් නරක තැනකට මේක ගෙනihin තියෙනවා. ඒක තමයි ඇත්තටම අපේ මූලික කාරණාව. මොකද මේ ලිපිය ලබලා දෙන්න තිබ්බ දිනේ වෙනකොට කිසිම පෙර සූදානමක් නැතුව සමාගම් වල ව්‍යුහයන් හරියට නැතුව ඊට පස්සේ ලිපියේ සඳහන් වෙනවා VRS ක්‍රමවේදයක් ගැන VRS ක්‍රමවේදයත් ඒ වෙනකොට හදලා තිබ්බේ නැහැ. ඊට පස්ව තමයි VRS එක එන්නේ. ඉතින් ওই වගේ පසුබිමක් තියාගෙන තමයි මේ ලිපිය අපිට ලබලා දෙන්නේ. එතකොට මේ ලිපිය සම්බන්ධව සහ ලිපිය අඩංගු කරුණු අපි ඔබට ගෙනහැර දක්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය කියන්නේ දැන් මේ කරගෙන යන ක්‍රියාවලිය අපිට පේන විදිහට රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ මේ රජයේ ජනතාවාදී ආණ්ඩුවක් විදිහට ජනතාවගේ විශාල ජනවරමක් ලබාගෙන පත්වෙච්ච ආණ්ඩුවක්. එතකොට මේ ආණ්ඩුව කියපු විදිහට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තිබ්බා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙලා තිබ්බ කරුණු තියෙනවා විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව. ඒ විදුලි බල ක්ෂේත්‍රය සම්බන්ධව තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනයටත් විරුද්ධව තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. අපිට පේන විදිහට අපි ඉතා ළඟින් නිරීක්ෂණය කරාම මොකද මේ රජය ගෙනාවු ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී අපි සියලු වෙලාවලදී මේ දේවල් එක්ක ළඟින් හිටපු කණ්ඩායමක් ඉංජිනේරු සංගමය කියන්නේ. ඉතින් එතකොට අපි සියලු දේවල් හොඳින් නිරීක්ෂණය කරනවා. එතකොට මේ නිරීක්ෂණ වලදී අපිට පේන දෙයක් තමයි මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශ වලට සහ රජයේ ගෙනාවු ක්‍රියාවලියට පටහැනි විදිහට තමයි මේක වෙන්නේ. ඉතින් ඒතර මේක ඇත්තටම රජයේ අපහසුතාවයට පත් කිරීමක් වෙන නිසා තමයි අපි කියන්නේ මේ රජය ඉදිරියට ගෙන යන ක්‍රියාවලිය මේක ඇවිල්ලා රජයේ අපහසුතාවයට පත් කිරීමක් නෙමෙයි අපේ අවශ්‍යතාවය. මේ ක්‍රියාවලිය හරියට කරන්න කියන ඉල්ලීම. එතකොට මේකේ වත්මන් තත්ත්වය කොහොමද කියන එක අපි පොඩ්ඩක් බලමු කතා කරලා.